හලෝ බයි මේක මගේ මයින්ක්‍රාෆ්ට් ගේම් හිතාගෙන ඉන්න පළවෙනි වීඩියෝ එක. ඒ කියන්නේ හඳුන්වා දීමක් ගත්තා. ඉතින් මම අද වයි කියන්ඩාවේ වැදගත් දෙයක් නෙමෙයි. ඇත්තටම කිව්වොත් මං කවුද කියලා තමයි අද ඔයාලට කියන්නේ. හොඳයි. හරි. ඔයාලා මේ පිටිපස්සෙන් පේන ගේම් එක තමයි මං ගේම් කියන්නේ. මයින්ක්‍රාෆ්ට්. දන්නවද ඉතින්? කොහොම හරි මට කියන්න තියෙන්නේ මෙච්චරයි. කොහොමද මොනවද කියන්නේ මන් දන්නේ. කොහොම හරි මම හින ආසාවෙන් හිටියා YouTube channel එක පටන් ගන්න. ඉතින් මම බලන් ගත්තා. ඒක තමයි මේ තියෙන්නේ. ඔයාලා ඉන්නේ ඒ channel එකේ. මේ channel එක හදද්දි මට එන සාධක තොගයක් ආවා. ඉව්වා ඔයාලට කිව්වොත් ඇඳි කණිය හැදේ. මොනවා කරන්නද? ඒ බාධකෙන් ආපු එක බාධකයක් තමයි මට හරියට ෆෝන් එකක් නෑ. ඔව් මේක දුක්ගෙන විල්ලක් නෙමෙයි. හැබැයි ඇත්ත. ඒක ඇත්ත. හැබැයි මං සැලුන්නේ මම හිතුවා ටැබ් එකකින් හරි ලැප් එකකින් හරි දෙකකින් එකකින් මයින්ක්‍රාෆ්ට් ප්ලේ කරන්න. හැබැයි එතන කෝස්සක් තිබ්බා. ඒ කෝස්ස කොයිතරම් ලොකුද කියනවා නම් හිතාගන්න බෑ. හැබැයි කොහොම හරි ලොකු කෝස්සක් වුණත් පොඩි කෝස්සක් වුණත් මං අන්තිමේදී මයින්ක්‍රාෆ්ට් ගේන්න හිතුවා ටැබ් එකකින් ලැප් එකකින් නෙමෙයි. හැබැයි ලැප් එක ගැන කිව්වොත් දුකයි. හුඟක් දුකයි. මම ලැප් එකට ටී-ලෝන්ච් එකක් ඩවුන්ලෝඩ් කරා. ඒ මයින්ක්‍රාෆ්ට් නම් ප්ලේ කරන්න හම්බුන්නේ ඇයි කියලා අහන්නේවා. සමහර හේතු තියෙනවා කියන්න බැරි. ඒ කියන්නේ හරියට ටී-ලෝන්ච් එක ඩවුන්ලෝඩ් කරාට පස්සේ Java එකෙන් එරර් එනවා වගේ තමයි. එරර්. ඔව් එරර් කියන්නේ නැද්ද? එරර් මොනවා හරි එනවා වගේ තමයි. හැබැයි මම හිතන්නේ සතුටින් ඉන්නේ මොකද මම ටැබ් එකෙන් ගේනවා මයින්ක්‍රාෆ්ට්. ඔව්. හැබැයි එදනත් පොඩි කොස්සක් තියෙනවා. මොකද මම ඉන්නේ හෙන වන්නේ හින්දාමයි කෙනෙක්ෙන් සුපිරි. සුපිරි කියන්නේ ඩයලොග් අනාගතේට. මොකක් හොඳයි සුපිරි. මම ඊරා වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න දැම්මා. අද උදේ වෙනකොට ඩවුන්ලෝඩ් වෙලා තියෙන වීඩියෝ එක 4යි. ඒක 4ම විතරයි. මට ඔහොම ඉති කල්පනා වුණා සුපිරි වැඩ. කොටින්ම කිව්වොත් මේ ඔයාලා බලන් ඉන්නේ මගේ සුපිරි මොලෙන් ආපු ක්ලිප් එකේ ඉන්න අදහස. සුපිරි නේ. මං ගැන හඳුන්වා දීම. ඔක තම්බේල් එකට දාන්නේ ඔය. මම කවුද? ඇත්තට මං කවුද කියන්නේ මංවත් දන්නේ නැහැ. ඇයි කියලා අහන්න හේතුනේ ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න. ළඟදීම දාන්නම් වීඩියෝ එකක් මයින්ක්‍රාෆ්ට් එකේ. ඕකේ බයි.